අද අපි කතා කරන මාතෘකාව බැලුබැල්මට ටිකක් බරපතලයි වගේ පෙනුනත් ඇත්තටම මේක ලොකු බලාපොරොත්තුවක් ගන්න කතාවක්. ඒ තමයි ඩිම්බකෝෂ ජනක සෛල ගෙඩි. මොකද නූතන වෛද්‍ය විද්‍යාවට ස්තුතිවන්ත වෙන්න මේ தত্ত্বය දැන් ඊටාම සාර්ථකව සුව කරන්න පුළුවන්. අපි මේ විග්‍රහය පටන් ගන්නෙම හරිම සුබවාදී සහ වැදගත් ආරංචියකින්. වෛද්‍ය පර්යේෂණ වලින්ම තහවුරු වෙන දෙයක් තමයි මේ ගෙඩි වර්ගය දැන් ඉහළම සුවවීමේ ප්‍රතිශතයක් තියෙන පිළිකා ගණයට වැටිලා තියෙනවා කියන එක. මේ කාරණේ හොඳට මතක තියාගන්න. මොකද මේක තමයි මේ මුළු කතාවෙම පදනම. ඉතින් අපි මේ මාතෘකාව තේරුම් ගන්න කොටස් 5ක් යටතේ පිළිවෙලට කතා කරමු. මුලින්ම මේවා සුව කරන්න පුළුවන් කියන එක ගැන තව ටිකක් බලලා ඊට පස්සේ මේවා මොනවද හඳුනාගන්නේ කොහොමද ප්‍රතිකාර මොනවද සහ ප්‍රතිකාර වලින් පස්සේ මොකද වෙන්නේ කියලා බලමු. හරි එහෙනම් පළවෙනි කොටස ඉහලින් සුව කළ හැකි පිළිකාවක්. ඇත්තට මේක වෛද්‍ය විද්‍යාවේ විශිෂ්ට ජයග්‍රහණයක් ගැන කතාවක්. දශක කිහිපයකට කලින් තිබුණු තත්වයට වඩා අද කොයිතරම් වෙනසක් වෙලාද කියන එකයි අපි බලන්නේ. එතන ඉස්සර කාලේ මේ රෝගල ගැන තිබ්බේ කොයි වගේ බියක්ද කියලා. ඇත්තටම බලාපොරොත්තු හරිම අඩුයි. ඒත් අද නවීන රසායනික චිකිත්සාවත් එක්ක මුළු කතාවම සම්පූර්ණයෙන්ම වෙනස්ලා. දැන් මේක ඊටාම සාර්ථක ප්‍රතිඵල තියෙන ලොකු බලාපොරොත්තුවක් තියන්න පුළුවන් තත්ත්වයක්. දෙවනි කොටසේ දැන් අපි බලමු මේ කියන ජනක සෛල ගෙඩි කියන්නේ හරියටම මොනවද කියලා. තේරුම් ගන්න ලේසි වෙන්න අපි මෙහෙම හිතමු. මේවා අපේ ශරීරයේ මූල බීජ සෛල වගේ. සරලවම කිව්වොත් මේ ගෙඩි හැදෙන්නේ අපේ ශරීරයේ ප්‍රජනන පද්ධතියට සම්බන්ධ හරිම මූලික ප්‍රාථමික සෛල වලින්. හරියට ඕනම දෙයක් වෙන්න පුළුවන් සීඩ් සෙල්ස් වගේ. ඒ කියන්නේ මේ සෛල වලට ශරීරයේ විවිධ කොටස් බවට පත් වෙන්න හැකියාවක් තියෙනවා. ඒකයි මේවයින් විවිධ වර්ගයේ ගෙඩි හැදෙන්න පුළුවන්. මේක තමයි ඇත්තටම ගොඩක් දෙනෙක් අවධානය යොමු කරන්න ඕන කාරණය. මේ ගෙඩි වැඩිපුරම දකින්න ලැබෙන්නේ තරුණ වයසේදී. ඒ කියන්නේ යෞවනියන් අවුරුදු 10ත් 30ත් අතර වගේ වයස්වල අය අතර. ඉතින් ඒ නිසාම ඉක්මනින් හඳුනා ගන්න එකයි දරුපල හැකියාවට හානියක් නොවන විදිහට ප්‍රතිකාර කරන එකයි අතිශයින්ම වැදගත්. හරි මේ තියෙන්නේ ප්‍රධාන වශයෙන් දකින්න ලැබෙන වර්ග ටික නම් ටිකක් සංකීර්ණයි තමයි. ඒත් වෛද්‍යවරුන්ට මේ වර්ගය හරියටම හඳුනා ගන්න එක හරිම වැදගත්. මොකද ඊළඟට දෙන ප්‍රතිකාර මොනවද කියලා තීරණය වෙන්නේ මේ වර්ගීකරණය මත. හොඳයි එහෙනම් අපි යමු තුන්වෙනි කොටසට. කොහොමද මේව හඳුනාගන්නේ? මොනවද අපි අවධානයෙන් ඉන්න ඕන රෝග ලක්ෂණ? බොහෝ වෙලාවට පටන් ගන්නෙ මේ වගේ දෙයකින්. උදරයේ වේදනාවක්. ඒක එකපාරට එන්නත් පුළුවන්, දිගටම තින්නත් පුළුවන්. එහෙවත් නැත්නම් බඩ පිම්බිලා වගේ දැනෙන එක, අතට මොකක් හරි ගෙඩියක් වගේ අහුවෙනවා නම් මේ වගේ දේවල් ගැන නම් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. රෝග විනිශ්චයේදී වෛද්‍යවරුන් පාවිච්චි කරන හරිම දියුණු ක්‍රමයක් තමයි මේ ටියුමර් මාකර්ස් කියන්නේ. හිතන්නකෝ මේවා අපේ ලේවල තියෙන රහස් පරීක්ෂකයෝ වගේ කියලා. මේ විශේෂ ප්‍රෝටීන් මට්ටම් බලලා ගෙඩිය මොන වගේද ප්‍රතිකාරවලට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියන හැමදේම ගැන ලොකු අදහසක් ගන්න පුළුවන්. හරි දැන් ගෙඩියක් තියෙනවා කියලා හඳුනගත්තට පස්සේ ඊළඟ පියවර තමයි ඒක ශරීරයේ කොයිතරම් දුරකට පැතිරලාද කියලා හරියටම දැනගන්න එක. ඒකට තමයි ශල්‍ය කර්මයට කලින් CT ස්කෑන් එකක් කරන්නේ. මේකෙන් රෝගය ගැන සම්පූර්ණ චිත්‍රයක් ලබා ගන්න පුළුවන්. හතරවෙනි කොටස. මම හිතන්නේ මේක තමයි මේ මුළු කතාවෙම වැදගත්ම සහ බලාපොරොත්තු සහගතම කොටස. අද කාලේ ප්‍රතිකාර සැලසුම් කරද්දී ප්‍රධාන ඉලක්ක දෙකක් තියෙනවා. එකක් තමයි රෝගය සම්පූර්ණයෙන්ම සුව කරන එක. දෙවෙනි එක ඒකම රෝගියාගේ අනාගත දරුපල හැකියාව, ඒ කියන්නේ ශාස්ත්‍රීයත්වය ආරක්ෂා කරන එක. මේ බලන්නකෝ ප්‍රතිකාර ක්‍රම කොච්චර වෙනස් වෙලාද කියලා. ඉස්සර නම් ගොඩක් වෙලාවට කලේ හැමදේම අයින් කරලා දාන එක. ඒත් අද සම්මත ප්‍රතිකාර ක්‍රමය වෙලා තියෙන්නේ විශේෂයෙන්ම තරුණ රෝගීන් සඳහා ශාස්ත්‍රීයත්වය සුරකෙන ශල්‍ය කර්ම. මේක ලොකු වෙනසක්. නූතන ප්‍රතිකාර ක්‍රමය කියන්නේ හරිම පැහැදිලි පියවරෙන් පියවර යන ගමනක්. මුලින්ම ශාස්ත්‍රීයත්වයට හානි නොවන ශල්‍ය කර්මයක් කරනවා. ඊට පස්සේ ගෙඩියේ ව්‍යාප්තිය හරියටම තක්සේරු කරනවා. අන්තිමට ඒ දත්ත ඔක්කොම පදනම් කරගෙන එක් එක්කෙනාට ගැළපෙන විදියට පශ්චාත් ප්‍රතිකාර සැලැස්මක් හදනවා. ශල්‍ය කර්මයෙන් පස්සේ මොකද වෙන්නේ? ඒක හැමෝටම එක වගේ නෑ. සමහර මුල් අවස්ථාවලදී ශල්‍ය කර්මය විතරක් ප්‍රමාණවත්. සමහර අයව ඊටාම සමීපව නිරීක්ෂණය කරනවා. රෝගය ටිකක් පැතිරිලා තියෙනවා නම් අමතරව රසායනික චිකිත්සාවට යොමු කරනවා. ඒ කියන්නේ ප්‍රතිකාරයේ තීරණය වෙන්නේ එක එක්කෙනාගේ තත්ත්වය අනුවයි. හොඳයි. අපි යමු අපේ අවසාන කොටසට. ප්‍රතිකාර වලින් පස්සේ ජීවිතේ කොහොමද? මොනවද අවධානයෙන් ඉන්න ඕන දේවල්?
ප්‍රතිකාර ඉවර වුණාට පස්සේ විශේෂයෙන්ම මුල් අවුරුදු 2 ඇතුළත සමීප වෛද්‍ය අධීක්ෂණය හරිම වැදගත්. මොකද රෝගය නැවත මතුවෙන්න වැඩිම ඉඩක් තියෙන්නේ ඒ කාලේ. ඒත් මෙතන තියෙන හොඳම ආරංචිය තමයි වාසනාවකට වගේ එහෙම නැවත මතු වුණත් ඒවටත් සාර්ථකව ප්‍රතිකාර කරන්න පුළුවන්. මේ බලන්නකෝ ප්‍රතිකාරවලින් පස්සේ කොයිතරම් ක්‍රමානුකූලව සැලකිල්ලෙන් රෝගීන්ව නිරීක්ෂණය කරනවද කියලා මාසිකව සති කිහිපයකට සැරයක් මේ වගේ පැහැදිලි කාලසටහනක් තියෙන නිසා රෝගීන්ට ලොකු විශ්වාසයක් හිතට සැහැල්ලුවක් දැනෙනවා. අපි ආයමත් එනවා අර බලාපොරොත්තු සහගත පණිවිඩයට. ප්‍රතිකාර වලින් පස්සේ ටික කාලයක් සමහර විට අවුරුදු 2ක් විතර ගැප් ගැනීමෙන් වළකින්න කියලා උපදෙස් දෙනවා. ඒත් මේ නවීන ප්‍රතිකාර ක්‍රමවල මූලිකම ඉලක්කයක් තමයි අනාගතයේදී පවුලක් හදාගන්න තියෙන අවස්ථාව ආරක්ෂා කරලා දෙන එක. ඉතින් මේ මුළු කතාවෙන්ම අපි මතක තියාගන්න ඕන ප්‍රධානම දේ තමයි මේක. ඩිම්බකෝෂ ජනක සෛලගෙඩි කියන්නේ බරපතල රෝග විනිශ්චයක් තමයි. ඒත් නවීන ප්‍රතිකාර වලට පිංසිදු වෙන්න ඒක සොය වගේම හොඳ ජීවන තත්වයකුත් ඉලක්ක කරගත්ත ගොඩක් බලාපොරොත්තු තියාගන්න පුළුවන් තත්වයක්. අපි මේ කතාව අවසන් කරමු අනාගතය දිහා බලන ප්‍රශ්නයකින්. දැනටමත් මේ ප්‍රතිකාර හරිම සාර්ථකයි. ඒත් අඛණ්ඩ පර්යේෂණය හරහා මේ ප්‍රතිකාර තවත් සරල කරලා දිගුකාලීන අතුරු ආබාධ තවත් අඩු කරන්න පුළුවන් වෙයිද? ඒක තමයි වෛද්‍ය විද්‍යාවේ මීළඟ අභියෝගය.